දැන් බලමු පුතේ මේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අපි කොහොමද විධිමත්ව සාධනය කරන්න කියලා. සාධනය කරනවා කියන්නේ ඕගොල්ලෝ කිව්වා අපිට දැන් අපි ආයි මතක් කරගමු මොකද්ද මේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයෙන් කියන්නේ කියලා. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයෙන් කියන්නේ PQ සමාන්තර වෙනවා BC වලට නේද? PQ BC වලට සමාන්තරයි. ඒ වගේම PQ කියන්නේ BC වලින් හරි අඩක්. එහෙම නැත්නම් භාගයක් කියන එක ඒක අපි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය ඒකයි කියලා ඉගෙන ගත්තා. දැන් අපි බලමු කොහොමද මේ කියන දේ ඔප්පු කරලා පෙන්වන්නේ කියලා. නේ? ඕගොල්ලෝ කියන හැමදේම පිළිගන්නේ නැහනේ. අපිට ඔප්පු කරලා සාක්ෂියතුව පෙන්වන්න එපා. ඒතර අපි බලමු මේ ප්‍රමේය කොහොමද අපි මේ සාක්ෂි වලින් පෙන්වන්නේ කියන එක. හරිද? එතකොට ඕගොල්ලන්ට මේක තියාගෙන අපිට මේ විදිහට නිකම්ම මේ සාධනය කරන්න බෑ පුතාලා. එතකොට අපිට සිද්ධ වෙනවා මෙන්න මේ නිර්මාණය කරන්න. මොකද්ද මේ කරන නිර්මාණය? මේ නිර්මාණයෙන් අපි කරන්නේ මේ PQ දික් කරනවා. දික්කල PQ R හිදී හමු වෙනසේ BP ට සමාන්තරව C හරහා රේඛාවක් අඳිනවා. ඒ කියන්නේ මොකද්ද? ඕගොල්ලන්ට සිංහලෙන්ම මෙතන තේරෙනවා දික්කල PQ ට කියලා. එහෙනම් අනිවාර්යෙන් මොකද්ද කරන්න ඕනේ? PQ ඕගොල්ලෝ දික් කරන්න ඕනේ. අපි එහෙනම් PQ මම දැන් ඕගොල්ලන්ට කඩිරි වලින් එහෙම නැත්නම් පැහැදිලිව පේන්න මේ විදිහට ඇඳලා පෙන්නනවා. ඔන්න අපි PQ දික් කරා. දික්කල PQ ට R වලදී හමු වෙනසේ C හරහා සමාන